ඔන්න ඉතින් එකමත් එක ගම්මානෙක හිටියක් ගමරාල කෙනෙක්. ඒ ගමරාලගේ ගෙදර තිබුණා අද්භූත තේපෝච්චියක්. ඔන්න ඉතින් මේ තේපෝච්චිය ගමරාලට පරම්පරාවෙන් ලැබුණු දායාදයක්. ඔන්න ඉතින් මේ තේපෝච්චිය අද්භූත තේපෝච්චියක් කියලා ගමරාල නම් දැනගෙන හිටියේ නෑ. ගමරාලට නම් මේ තේපෝච්චිය නිකම්ම නිකන් තේපෝච්චියක්. ගමරාල මේ තේපෝච්චිය තියාන් හිටියේ පරම්පරාවෙන් ලැබුණු සිහිවටනයක් විදිහට තමයි. දවසක් ගමරාලගේ ගෙදරට ආවා පියදාස කියලා ගමේ ජීවත් වුණු දුප්පත් අහිංසක මිනිස්සෙක්. ගමරාල ගෙදරට එන හැමෝටම වගේ හොඳින් සංග්‍රහ කරනවා. මේ මිනිස්සයාටත් ගමරාල තේපෝච්චියෙන් තේ එකක් දාලා දුන්නා. මේ මිනිස්සයා තේ එක බොන ගමන් කල්පනා කළා මටත් මේ වගේ ලස්සන ගෙයක් තියනවා නම් කියලා. ඉතින් මේ මිනිස්සයා තේක බීලා ගෙදර යද්දී ඔහුගේ පොල්ලතු ගෙදර වෙනුවට තිබුණේ ගමරාලගේ වගේම ගෙයක්. ඔහුට ඒක අදාහ ගන්නත් බැරි වුණා. මේ ගැන ගමේ හැමෝම වගේ කතා කරන්න පටන් ගත්තා. ඔය අතර දවසක් ගමහාමිනේ අතින් ගමරාලගේ තේපෝච්චිය බිමට වැටිලා ඇද වුණා. හොඳටම බය වුණු ගමහාමි ගමරාලගේ තේපෝච්චිය යකඩ වෙලින්දෙකුට දුන්නා. ඊට පස්සේ ඒ වගේම තේපෝච්චියක් ගෙනත් ගෙදරින් තිබ්බා. පියදාසගේ නිවස වෙනස් වුණු විදිහ ගමේ කාටත් ලොකු ප්‍රශ්නයක් වුණා. පියදාස ගමේ අයට ඇත්තම කිව්වා. ගමේ ඉන්න හැමෝම ගමරාලව බලන්න ගමරාලගේ ගෙදර ගියා. කෑම බීම කෙසෙල් කැවුම් කිරිබත් අරගෙන ලොකු පෝලිමක් ගමරාලගේ ගේ ඉස්සරහා ගමරාලගේ ගේ ඇතුළට යන්න. ගමරාලට හිතාගන්නත් බෑ මේ ඇයි කියලා. ගමරාල පුදුම වෙලා බලන් හිටියා. ආපු අය ගමරාලට සිද්ධිය කිව්වා. ගමරාල තේපෝච්චියෙන් තේ එකක් දාගෙන බීලා බැලුවා එහෙම වෙනවද කියලා. ඒත් එහෙම වුණේ නෑ. එතනට ආපු කිහිප දෙනෙකුටත් තේපෝච්චියෙන් තේ දාලා දුන්නා බීලා බලන්න. ඒත් ඒ වගේ ප්‍රාර්ථනා කරපු කිසිම දෙයක් උනේ නෑ. ආපු හැමෝම ආපහු තම තමන්ගේ ගෙවල් වලට ගියා. ඔය අතර ගමහාමි සිද්ධ වුණු හැමදේම ගමරාලට කිව්වා. මං මේ තේපෝච්චිය යකඩ වෙලෙන්දට දුන්නා. ආයේ උදේ බලද්දී කුසියේ තේපෝච්චිය තිබුණා. මට හිතා ගන්නත් බැරිව තමයි හිටියේ. ඒ කියන්නේ ඒක මායාකාර තේපෝච්චියක්. ගමරාලේ තේපෝච්චියේ බලෙන් ගමේ ජීවත් වුණු උදව් අවශ්‍ය අයට පිහිට වෙන්න ඒ තේපෝච්චිය පාවිච්චි කළා.